Welcome eShops POS system. මේක ඔයාගේ බිස්නස් එක හරිම සරලව වේගවත් නිවැරදිව මැනේජ් කරගන්න උදව් වෙන POS සිස්ටම් එකක්. මුලින්ම සිස්ටම් ID එක දීලා සිස්ටම් එකට ලොග් වෙලා යමු. අපි දැන් සිස්ටම් එකේ settings හදාගෙන ඉමු. settings වලට ගියාට පස්සේ ඔයාට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මුලින්ම ඔයාට ඔයාගේ printer එකේ paper size එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ print only button එක අවශ්‍ය නම් enable කරගන්න පුළුවන්. පස්සේ tax calculation කරන mode එක service charge calculation කරන mode එක දාගන්න පුළුවන්. ඒ කියන්නේ percentage එකක් විදිහටද amount එකක් විදිහටද කියලා. ඊට පස්සේ ඔයාගේ invoice එකේ තියෙන ඕනි numbers ප්‍රමාණය එතනින් change කරගන්න පුළුවන්. ඔයාගේ loyalty program එකක් යනවා නම් ඒකට අවශ්‍ය details දෙන්න පුළුවන්. ඔයාට invoice options enable කරගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය විදිහට card payment, check payment, gift voucher, loyalty points, service charges, tax, delivery charges ඔයාට අදාළ ඒවා විතරක් enable කරගන්න පුළුවන්. මෙතන තියෙන box එකේ invoice එකේ footer එකට ඔයාට මොනා හරි add කරගන්න ඕන නම් type කරගන්න ඕන නම් මෙතන box එකෙන් add කරගන්න පුළුවන්. ඔයාගේ invoice එකට logo එකක් add කරගන්න ඕන නම් ඔයාට මෙතනින් logo එක add කරගන්න පුළුවන්. ඔයා ඔක්කොම ටික හරියට fill කරලා ඉවරලා ආයෙ පාරක් check කරලා update settings දෙන්න. දැන් අපි users ලව create කරමු. users වලට ගිහිල්ලා ඉවර වෙලා මෙතන උඩින් add user button එක click කරන්න. ඊට පස්සේ එන box එකේ මෙතන මුලින් user ගේ නම දෙන්න. ඊට පස්සේ යාට system ID එකක් add කරන්න. එයාගේ telephone number එක ඔයාලට මෙතන add කරගන්න පුළුවන්. මෙතනින් user ගේ role එක මොකක්ද කියලා select කරගන්න පුළුවන්. ඊට පස්සේ එයාට access දෙන store මොනවාද කියලා පහලින් select කරගන්න පුළුවන්. ඊට පස්සේ user ගේ city එක, එයාගේ email address එක add කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් user දෙන permission list එක මොනවාද කියලා select කරගන්න පුළුවන්. මේ box එක fill කරලා ඉවර වෙලා add button එක click කරන්න. එතකොට user මෙතනින් add වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඔයා සිස්ටම් එකට ලොග් වුණාට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාගේ ඩෑෂ්බෝඩ් එක. ඔයා ස්ටෝක් කීපයක් ක්‍රියේට් කරගෙන තියෙනවා නම් මුලින්ම මෙතන උඩින් ඔයාගේ අදාළ ස්ටෝර් එක සිලෙක්ට් කරගෙන ඉන්න ඕන. ඔයාගේ ඩෑෂ්බෝඩ් එකේ ඔයාට බලා ගන්න පුළුවන් today sales, today expenses, today net profit, today due, monthly sales, monthly expenses, monthly net profit, monthly due, total sales, total expenses, total net profit, total due. ඔයාගේ ස්ටොක් එකේ ප්‍රොඩක්ට්ස් කොච්චරක් තියෙනවද? ඒ වගේම කස්ටමර්ස්ලා කී දෙනෙක් ඉන්නවද කියන එකත් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයා අද දවසට කරලා තියෙන ඉන්වොයිස් මොනවාද කියලා. ඒවා මෙතනින් ෂෝට් කරලා ඔයාට අවශ්‍ය විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මෙතනින් ඔයාගේ රීഓඩර් ලෙවල් එකට ඇවිල්ලා තියෙන ප්‍රොඩක්ට්ස් මොනවාද කියලා බලා ගන්නත් පුළුවන්. මෙතනින් ඔයාගේ බිස්නස් එකේ ඇනලිටික් පාර්ට් එක බලා ගන්න පුළුවන්. ඒ මාස වලට අදාළව පර්චේස් කොස්ට් එක, ක්‍රෙඩිට් කොච්චරක් තියෙනවද, ඒ වගේම ඩියු බැලන්ස් එක කොච්චරක් තියෙනවද, ටෝටල් සේල්ස් කොච්චර වෙලා තියෙනවද, ග්‍රොස් ප්‍රොෆිට් එක කීයද, ටෝටල් එක්ස්පෙන්සස් කීයද, නෙට් ප්‍රොෆිට් එක කීයද කියලා ඔටෝ කැල් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම අයිටම් වයිස් වලට මාස 12ට අදාළව සේල්ස් එක කීයද, ප්‍රොෆිට් එක කොච්චරද කියලා බලා ගන්නත් පුළුවන්. ඒ වගේම sales by category per month, total sales per month chart වලින් බලා ගන්නත් පුළුවන්.